1505 පෘතුගීසි ලංකාවට එනකොට ලංකාවේ රජ කරන්නේ 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමා. 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමා තමයි 1450 දී 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලෙදී යාපනයේ ආර්ය චක්‍රවර්ති පරාජය කරපු සපුවල් කුමාරයා. කුමාරි දැන් මේ පෘතුගීසි ඇවිල්ලා කෝට්ටේ රාජ්‍යයත් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්නවා. හැබැයි දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නවා 1505 පෘතුගීසින්ගේ ආගමනයත් එක්කම ඒගොල්ලෝ මෙහාට ආක්‍රමණයක් දියත් කරනවා කියලා. ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැහැ. පෘතුගීසි මෙහෙට ඇවිල්ලා කරන්නේ කෝට්ටේ රාජ්‍යයත් එක්ක වෙළඳ සම්බන්ධතා ගොඩනගා ගන්න එක තමයි මුලින්ම කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙළඳ විදිහට තමයි එන්නේ. දැන් මේ විදිහට කෝට්ටේ රාජ්‍යයත් එක්ක වෙළඳ සම්බන්ධතා ඇති කරගන්න පෘතුගීසීන් කරන්නේ කෝට්ටේ රජුරුවන්ගෙන් අවසර ඉල්ලනවා කොළඹට ආශ්‍රිතව වෙළඳ ගබඩාවක් ඉදි කරන්න. පසු කාලීනව මේ වෙළඳ ගබඩාවට ලංකාවේ කොළඹට ආශ්‍රිතව හිටපු වෙළඳ ප්‍රජාව එකතු වෙලා පහර දීලා මේක විනාශ කරලා දානවා. කොහොමරි මෙතන ඇත්තටම මේක සිද්ධ වෙන්නේ මේ රජුරුවන්ගේ අනකින් නෙමෙයි. මේක මේ මිනිස්සු එකතු වෙලා කරන දෙයක්. මිනිසුන්ගේ විරෝධය මත වෙච්ච දෙයක්. කොහොම හරි ඒකෙන් පස්සේ පෘතුගීසීන් රජුරුවන්ගෙන් අවසර ඉල්ලනවා තමන්ගේ ඒ වෙළඳ ගබඩාවේ ආරක්ෂාවට බලකොටුවක් ඉදි කරන්න. සහ ඒකට හමුදාව යොදවන්න. මේ නිසා කොහොම හරි 1518 වෙද්දී කොළඹට ආශ්‍රිතව පෘතුගීසීන් ඉදි කරනවා අට්ටාල 3කින් යුත් බලකොටුවක්. දැන් මේ බලකොටුව ඉදි කරන්නේ සාන්ත ලෝරන්ස් කන්ද ආශ්‍රිතව. ඒ සාන්ත ලෝරන්ස් කන්ද කියලා කියන්නේ වර්තමානයේ කොළඹ වරායේ ගේට් නම්බර් 1. එහෙම නැත්නම් ඔය චෛත්‍යය තියෙන්නේ වරාය ආශ්‍රිතව. තව හඳුනා ගන්න පුළුවන් දෙයක් තමයි නාවික හමුදා මූලස්ථානයේ දොරටුව. දැන් මෙන්න මේ ප්‍රදේශය ආශ්‍රිතව වෙන්න ඕනේ ඔය කියන බලකොටුව හදලා තියෙන්නේ. කොහොම හරි මේ විදිහට දැන් පෘතුගීසි හදන බලකොටුව ආරක්ෂා කරගන්න ඒගොල්ලෝ දියාගලක් වගේ දේවලුත් හදන්න පෙළඹෙනවා.